ඉතින් ඔන්න අද මේ වීඩියෝ එක දාන්න ආවේ මගේ page එකේ ඉන්න පොඩි පොල්ලෝ සෙට් එකක්. එන්නේ පොඩි පොල්ලෝ සෙට් එකට වෙන්න මේ සෙට් එක. මේක මොකද්ද මේ ආරම්භයේ කාසට් එක. මේක මගේ කාසට් එක ක්ලැරියන් කාසට් එක. එන්න මේක බලන්න ආසාවක් තියෙනවා. මේක මේ FM දාලා දෙන්නේ මේ. FM දාලා දෙන්නේ. ඉතින් මේකට පොඩි ප්‍රශ්න ගොඩක් ගියා. මෙන්න මේ IC එක. මෙන්න මේක ඔරිජිනල් IC එක මම කර රුපියල් 5000ක් දීලා ගෙනාවා කියලා. මේක මේ කස්ටමර් කෙනෙක් ගෙනාවේ මගේ එකක්. ඉතින් මේක රුපියල් 5000ක් වුණා මෙන්න මේ IC එක. කද්ද මෙන්න මේක. TA72 40 මේ Toshiba කියලා කර්සිව් ලෙටර් වලින් මැල් අකුරු වලින් ගහලා තියෙන්නේ ඔරිජිනල් IC එක. මේක තමයි ෆේක් IC එක. Toshiba කියලා ගහලා මේක පෙනුමෙන්ම පේනවනේ ෆේක් කියලා. මේක තමයි ෆේක් එක ඉතින්. ගොඩක් අය කියලා තිබ්බා ඔක රුපියල් 400 දෙන රුපියල් 500 දෙන රුපියල් 600 දෙන ඒ ගානට තිබුණා තමයි. ඒ ගානට තිබුණේ අපි පොඩි කාලේ. අපි පොඩි කාලේ කියන්නේ ඒ ගානට තිබුණා තමයි ඉස්සර. ඉතින් මේ දැන් ඒ ගානට ගන්න බෑ. හැබැයි කියපු අයගෙන් මම අහුවා මට IC තියෙනන් දෙන්න. මම ගන්නම් කියලා ඕන තරම්. හැබැයි කියපු කිසිම කෙනෙක් ළඟ IC නැහැ. කිසිම කෙනෙක් විස්තරයක් දුන්නෙත් නැහැ. IC නැහැ මොකොත් නැහැ. හරි. ඒ කතාව පැත්තක තියමුකෝ අපි. ඉතින් මේකේ මෙන්න මේ සෙට් එකේ මේකේ තියෙනවා මේක ලවුඩ්නස් එකක් තියෙනවා. මේකේ ලවුඩ්නස් එක. අපි මේක ගැන කතා කරමු. දැන් ලවුඩ්නස් එකක් තියෙනවා. මේ LED එක දාන්න මේ FM එක. එතකොට FM එක. මේකේ තියෙන පොඩි ස්පෙක්ට්‍රම් ඇනලයිසර් දෙකක් තියෙනවා. දෙපැත්තේ එක වොලියුම් එකත් එක්ක තමයි වැඩි වෙන්නේ අවුට්පුට් එකත් එක්ක. පොඩි ස්ටීරියෝ තියෙනවා. ඉතින් අපි මේකට එෆෙක්ට් එකක් දාලා බලමු. එෆෙක්ට් එකක් දාලා බලමු මේකට. මේක සෙට් එක. ඒ සෙට් එකේ ඔටෝ රිවර්ස් තියෙනවා මේකේ. ඉතින් ඔටෝ රිවර්ස් තියෙනවා. එතකොට මේකේ ගේ ඇම්ප් එක තියෙනවා බේස් ට්‍රිබල්. ඉතින් මේක හොඳ කැසට් දෙකක්. මේ කැසට් ප්ලේයර් එකක් කා කැසට් ප්ලේයර් එකක්. මේක ටිකක් දුර්ලභයි. ඉතින් මෙන්න මෙකැනිසම් එක ඇතුළේ අපි බලමු. FM වැඩ කරන ඔටෝ. ඒ කැසට් ලෝඩ් එක. අපිට මේ කියන ලෝඩ් එක මේ සවුන්ඩ් ක්වොලිටි ඉතින් හයි-ෆයි සෙටප් එකක් වගේ තමයි සවුන්ඩ් ක්වොලිටි එක. ඉතින් තොරව හොඳයි. ඉතින් මෙන්න මෙතන තමයි අර IC දෙක තියෙන්නේ. මේ IC දෙක තමයි මගේ අතින් අර මේ පිට්ටුනේ මම මොකද්ද මේ හීට්ස් එක ගලවලා තියාගෙන මේක රිපෙයාර් එකක් කළා. මේක රත් වෙනවා. ටිකක් ගාලා රත් වෙනවා. ඉතින් මේක MOSFET IC එකක් මේක හොඳ IC එකක්. ඉතින් මොනෝ IC එකක් මේක. මේ දෙක මොනෝ IC එකක්. ඉතින් මේ ඔන්න ඔක තමයි මේ සෙට් එකේදී. ඒ කියන්නේ තියන්න තියෙන ඔක තමයි. ඉතින් මේ මම දැනුත් කියන්නේ අර මේ IC දෙන්නම් කිව්ව අයියලාට මල්ලිලාට කියන්නේ මට දෙන්න IC. මම ගන්නවා ඇති තරම. මේක IC එක රුපියල් 400 500 600 తీරවන මට දෙන්න මම ගන්නවා. ඉතින් මෙන්න මේක තමයි සෙට් එක. ආයි පාර්ට්නර් නම් මේක තමයි සෙට් එක. දැන් කැසට් එකක් දාලා දෙන්නේ. හරි කියන අපි කිය මේවා මේ බැලුම් අහන වැඩ මේ අනිත් කට්ටිය මේක මගේ එකක් නේ. මේ කස්ටමර්ස්ගේ ගිය මාසේ පළවෙනි ඉඳන් මේ වෙනකොට යුනිට් 80ක් විතර මම රිසීව් කරලා දෙනවා. රිපෙයාර් කොට ගහලා දෙනවා. රිපෙයාර් ටික කරන්න ඕනේ. මම බැලුම් අහන්න නම් මේවා ඔයගොල්ලන්ට දාන්න කියලා. මේ වීඩියෝ දාලා ඉන්නවා මම කරන්නේ නැහැ කියලා.